දෙහදක් එකම හදවතක් බවට පත්වුණු හැටි. ප්‍රේමය නිසාවෙන්ම එකම හදවතක් බවට බැඳුණු හැටි ගැනයි අද අපි ඔබත් එක්කලා බෙදාගන්න යන්නේ. ඔබ හැමතෙම ජේසු පිහිටයි සල්වි මරියා. ඔබත් සමග මේ ආකාරයෙන් අද දවසේ නවමු වැඩසටහනක් එක්කලා ඔබත් එක්ක එකතු වෙන මම සහෝදරයා අශාන්. එකතු වෙන අපිත් එක්කලා විශේෂ ආකාරයෙන් බෙදාගන්න මෙනෙහි කරන්න කුමක් ගැනද? ඒ තමයි ජේසුස් වහන්සේගේ අතිශුද්ධ වූ දිව්‍ය හෘදයත් මරියාවන්ගේ නිර්මල හෘදය අතර තියෙන ඒ බැඳීම සම්බන්ධයෙන්. ඉතින් මම කලින් කියවපු විදිහටම මම ඔබත් එක්කලා බෙදාගන්න හිතුවේ මේ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය සහ මරියාවන්ගේ නිර්මල හෘදය සතුව තිබෙනා වූ මහා බැඳීම පිළිබඳවයි. ඉතින් මේ බැඳීම ගැන කතා කරන්න මට උදව් වුණා ආචාර්ය ප්ලීනියෝ කොරේයාඩි ඔලිවේරා තුමන්. උන්වහන්සේ ජේසුගේ දිව්‍ය හෘදය සම්බන්ධයෙන් කළ එක්තරා පැහැදිලි කිරීමක දේශනයක යම් යම් කොටස් කිහිපයක්. ඉතින් මේ දේශනය තුළ උන්වහන්සේ පාදක කරගත්තා ඒ ප්‍රාර්ථනාව තුළ අඩංගු වෙන සමහර යාඥාවන්. ඒ එක්තරා යාඥාවක්. ඒ තමයි Heart of Jesus formed by the Holy Spirit in the womb of the Virgin Mary, Virgin Mother. ජේසුස් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් කන්‍ය මරියාවන්ගේ කුස තුළ තනනු ලැබුවා වූ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයෙනි කියන මේ යාඥාව පැහැදිලි කරමින් උන්වහන්සේ හරිම ලස්සනට පැහැදිලි කරා මේ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය සහ මරියාවගේ නිර්මල හෘදය අතර තිබෙනා වූ බැඳීම සම්බන්ධයෙන්. ඉතින් උන්වහන්සේ කියනවා මේ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය අපි මේ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ මාංශීය යථාර්ථය, භෞතික යථාර්ථය, ඒ කියන්නේ මේ ජේසුස් වහන්සේ සතුව තිබෙනා වූ අදිෂ්ඨානය, උන්වහන්සේ සතුව තිබෙන කැමැත්ත, ප්‍රේමය සංකේතවත් කරන්නේ හදවත ගැන අපි කතා කරනකොට අපි මේ කාරණාව සලකලා බලන්න ඕන. ඒ තමයි මේ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය, උන්වහන්සේගේ ශරීරය තැනින්නේ දේවමාතාන් වහන්සේගේ කුස තුල. ඉතින් සාමාන්‍යයෙන් දරුවෙක්, ඕනම දරුවෙක් අම්මා කෙනෙක්ගේ කුස තුල තැනෙනකොට, නිම වෙනකොට ඒ අම්මා සතුව, ඒ මව සතුව තිබෙනා වූ මාංශය තුලින්මයි, ඒ පදාර්ථයෙන්මයි දරුවව සැකසෙන්නේ. ඉතින් මේ විදිහටම අපිට සලකන්න පුළුවන් මේ ජේසුස් වහන්සේ, අපි හැමෝම කතෝලික ධර්මෝපදේශය ඉගෙන ගන්නවා. ඒ තමයි එක්තරා විශේෂ කාරණයක්, ජේසුගේ මනුෂ්‍යත්වය සහ දේවත්වය අතර තිබෙනා වූ නොබිදෙන බැඳීමක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා හයිපෝස්ටැටික් යුනියන් කියලා. ඒ කියන්නේ දේව මානුෂ ස්වභාවයෝගය කියලා. ඉතින් මේ දේව මානුෂ ස්වභාවයෝගය ඇතුව ඒ දේව මානුෂ ස්වභාවයෝගයෙන් බැඳුණු ජේසුස් වහන්සේ, උන්වහන්සේගේ මනුෂ්‍යත්වයේ, මනුෂ්‍ය ශරීරය නිම වෙන්නේ මේ දේවමාතාන් වහන්සේ සතු උන්වහන්සේගේ කුස තුලමයි. ඉතින් මේ දේවමාතාන් වහන්සේ සම්පූර්ණයෙන්ම තමන් වහන්සේ ප්‍රදානය කරනවා ජේසුස් වහන්සේව සකසන, උන්වහන්සේගේ මාංශයෙන්මයි ජේසුස් වහන්සේව සැකසෙන්නේ. ඒ හින්දාම සුදු අගෝස්තිනෝ මුනිතුමා හරිම ලස්සන ප්‍රකාශනයක් කරනවා. ඒ තමයි උන්වහන්සේ කියනවා ලතින් බසින් කාරෝ ක්‍රිස්ති කාරෝ මරියේ. ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය මරියාවන්ගේ මාංශයමයි. ඉතින් එක්තරා අන්දමකින් අපිට කියන්න පුළුවන් මේ මරියාවන්ගේ මාංශයමයි ජේසුස් වහන්සේගේ මාංශය. මරියාවන්ගේ රුධීරයමයි ජේසුස් වහන්සේගේ රුධීරය. එහෙනම් මරියාවන්ගේ හදවතමයි ජේසුස් වහන්සේ සතුව තිබෙනා වූ හදවත. ඉතින් මේ විදිහට මහා නොබිදිය හැකි බැඳීමකින් සම්බන්ධ කරනු ලැබූ මේ හදවත් දෙක සතුව පුදුමාකාර ප්‍රේමයක් තිබෙනවා. ඉතින් දේවමාතාන් වහන්සේත් තමන් වහන්සේව සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරන ජේසුස් වහන්සේට උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය සකසන්න අපිට කියන්න පුළුවන් ජේසුස් වහන්සේත් තමන් වහන්සේව සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරනවා මේ දේවමාතාන් වහන්සේට. සම්පූර්ණයෙන්ම තමන් වහන්සේව දානය කරනවා පුත්‍රයෙකු හැටියට. තමන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා දේවමාතාන් වහන්සේට. ඒ හින්දාම සුදු ලුයිස් ඩි මොන්ෆෝර්ට් ප්‍රකාශ කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ සතුව තිබුණා වූ උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ ජීවිතයේ මරණය, උන්වහන්සේගේ උත්ථානය, උන්වහන්සේ ලැබු හැම කුසල් ඵලයක්ම, උන්වහන්සේගේ ධර්මගුණ වරප්‍රසාද මේ හැම දෙයක්ම දේවමාතාන් වහන්සේට බාර කරමින් දේවමාතාන් වහන්සේව හරියට නිකන් තමන් වහන්සේ සතුව තිබෙනා වූ හැම දෙයකම භාණ්ඩාගාරිණිය හැටියට උන්වහන්සේ තෝරාපත් කරගත්තාලු. ඒ හින්දා ඒ බැඳීමෙන් මේ බැඳිලා තිබෙන ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයයි මරියාවගේ නිර්මල හෘදයයි ගැන අපි කල්පනා කරලා බලනකොට අපිට හැඟෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි කිසිම මනුෂ්‍ය මනසකට ඇත්තෙන්ම කිව්වොත් තේරුම් ගන්න අමාරුයි මේ හදවත් තුළ තිබෙනා මේ හදවත් දෙක අතර එකිනෙකා කෙරේ තිබෙනා මේ මහා ප්‍රේමය.
ඉතින් ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයට ගෞරවාචාරය දක්වන අපි කල්පනා කරන්න ඕන කාරණාවන් දෙකක් තිබෙනවා. මේ හදවත් දෙක කවදාකවත් අපි වෙන් කරන්න බැහැ. ඒ නිසාමයි ශුද්ධ ජෝන් යූත්ස් මුනිතුමා පැවසුවේ මේ හදවත් තුල තිබෙනා ප්‍රේමය කොතෙක්ද කියනවා නම් මේ හදවත් දෙකම එකම හදවතක් බවට පත් වෙමින් එකම මහා ප්‍රේමයක් බවට පරිවර්තනය වෙනවා කියලා. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේගේ ප්‍රීතිමත් අවස්ථාවලදී මේ මරියාවන්ගේ නිර්මල හෘදය සමග සම්බන්ධ වුණාද? ඒ ආකාරයෙන් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය තුළදී උන්වහන්සේ අතිශයින් සම්බන්ධ වෙනවා මේ මරියතුමියගේ නිර්මල හෘදයත් සමගින්ම. ඒ සිද්ධියමයි අපි අද වෙනකොටත් දකින්නේ. මොකද ජේසුස් වහන්සේ සුදෝ මාර්ගරීතා මරියා අලකොක් මුනිශ්වරියට දර්ශනය වෙනකොට උන්වහන්සේ දර්ශනය වෙන්නේ කටුඔටුන්නකින් වට වෙලා ඒ මත කුරුසියක් තිබුණු ඒ වගේම ගිනි ජාලාවලින් වට වෙලා තිබුණු හෘදයක් ඇතුවයි. දේවමාතාවන් වහන්සේත් අනිත් පැත්තෙන් පාතිමාවේදී දර්ශනය වෙනවා කටුඔටුන්නකින් වට වුණු හදවතක් එක්කලාම. ඉතින් තමන්ගේ ජීවිත කාලය පුරාවටම විශේෂයෙන්ම මේ දුක් ප්‍රාප්තියේදී තමන්ගේ ජීවිතයේදී මේ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියත් එක්ක සම්බන්ධ වුණු මේ හදවත් දෙක ඒ ආකාරයෙන් අද වෙනකොටත් සම්බන්ධ වෙනවා එක්තරා දුක් ප්‍රාප්තියක් එක්කලා. මේ දුක් ප්‍රාප්තිය මොකක්ද? මේ දුක් ප්‍රාප්තිය තමයි පෞකාරෝ අපි හැම කෙනෙක්ම උන්වහන්සේලාගේ හදවත අපේ පාපයන්ගෙන් සිදුරු කරනවා. අපේ පාපයන් නිසා වේදනාවට පත් කරනවා. ජේසුස් වහන්සේගේ හදවත වේදනාවට පත් කරන කෙනෙක් දේවමාතාවන් වහන්සේගේ හදවත වේදනාවට පත් කරනවාමයි. මරියාවන්ගේ හදවත වේදනාවට පත් කරන කෙනෙක් ජේසුස් වහන්සේගේ හදවත ඒ ආකාරයෙන්ම වේදනාවට පත් කරනවා. ඉතින් අද අපි දකිනවා ගොඩක් වෙලාවට මේ හදවත් දෙක මහා වේදනාවකට පත් කරන යම් කාරණාවන්. විශේෂයෙන්ම අපි දකිනවා සමහර කතෝලිකයෝ අද වෙනකොට මේ ගැලවීමේ මාර්ගයේ උන්ට පහදා දෙන සුදෝ සභා මාතාව අතහැරලා යනවා මූලධර්මවාදී සභාවන්ට වෙනත් මිත්‍යා විශ්වාසයන්ට. ඉතින් මේ විදිහට ජේසුස් වහන්සේ වේදනාවට පත් කරන මේ කතෝලිකයෝ දේවමෑණියන්වත් වේදනාවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ කතෝලිකයෝ සමහරලාට මේ සභාවන්ට මේ වෙනත් විශ්වාසයන්ට සම්බන්ධ වෙලා දේවමෑණියන්ව අතහරිනවා. උන්වහන්සේනේ දේව කතා කරනවා. උන්වහන්සේව අපහාසයට පත් කරනවා. ඒ නිසා එහෙම දේවමෑණියන්ව අපහාසයට පත් කරන අය අපහාස කරන්නේ ජේසුස් වහන්සේටමයි. ඒ නිසා කතෝලිකයෝ වෙන අපි වන්දි ගෙවීමක් කරන්න ඕන අපේ ජීවිතය තුළින්. අපේ ජීවිතයේ එකම වන්දි ගෙවීමක් බවට අපි හරවන්න ඕන. ඒ කොහොමද? අපි දිව්‍ය සප්‍රසාදය තුළ වැඩවසන්නා වූ ජේසුස් වහන්සේට පුදුමාකාර ප්‍රේමයක් අපි ඔප්පු කරන්න ඕන. මරියාවන්ටත් අපි මහා ප්‍රේමයක් අපේ හදවත තුළ ඔප්පු කරන්න ඕන. ඉතින් මේ ජේසුගේ දිව්‍ය හෘදය සහ මරියාවන්ගේ නිර්මල හෘදය ගැන කතා කරනකොට අපි අමතක කළ යුතු අපි අමතක නොකළ යුතු තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ හදවත් දෙක මේ ප්‍රේමී නිසාවෙන් එකම හදවතක් බවට පත් වෙනවා නම් අපි හොඳින්ම තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ ජේසුස් වහන්සේ උන්වහන්සේ දේවමාතාවන් වහන්සේගේ නිර්මල හෘදය තුල දකිනවා අන් කිසිම ජීවියෙක්ට වඩා තමන් වහන්සේව සතුටට පත් කරපු තමන් වහන්සේගේම මැවිල්ලක් තමන් වහන්සේව සනසන්නා වූ එක්තරා මැවිල්ලක් තමන් වහන්සේ වඩාත්ම සනසන මැවිල්ල. ඉතින් මේ දේවමාතාවන් වහන්සේ අපට ජේසුස් වහන්සේ කරා ළඟා වෙන තියෙන හොඳම මාර්ගයයි. ඒ නිසා මේ කාරණාව තරී විශ්වාස කර යුතු අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන දේවමාතාවන් වහන්සේ තුලින් ජේසුස් වහන්සේ කරා ළඟා වෙන්න. මේ තරම් ජේසුස් වහන්සේට විතර ළඟා වෙන්න තවත් හොඳ මාර්ගයක් අපිට නැහැ. ඉතින් මේ දේවමාතාවන් වහන්සේ ඇත්තටම ජේසුස් වහන්සේ විතර ළඟා වෙන්න තියෙන හොඳම මාර්ගය කියන කාරණේ ඔබට මතක් කරද්දී මට මතක් වෙනවා හරිම ලස්සන එක්තරා සිද්ධියක්. ඉතින් මේ සිද්ධිය මට හම්බ වෙන්නේ වෙන කාතුලවත් නෙමෙයි අප නිකායේ ආරම්භකයන්න් වෙච්ච ආචාර්ය ප්ලීනියෝ කොරේයා ඩි ඔලිවේරා තුමන් උන්වහන්සේගේ ජීවිතයේ වෙච්ච සත්‍ය සිද්ධියක්. හරිම සරල පුංචි ඒ වුණාට මහා තේරුමක් තිබුණු එක්තරා සිද්ධියක් බෙදාගත්තා අපේ නිකාය සහෝදරතුමන්ලත් එක්ක. ඉතින් මේ සිද්ධි මං හිතුවා වත් එක්කලා බෙදා ගන්න. උන්වහන්සේ කුඩා කාලේදී මේ ආචාර්ය ප්ලීනියෝ කොරේයා ඩි ඔලිවේරා තුමන් බොහොම ශුද්ධවන්ත ජීවිතයක් ගත කරන උන්වහන්සේගේ අම්මා දෝනා ලුසීලියා කොරේයා ඩි ඔලිවේරා තුමිය මග පෙන්වලා තිබුණා. ඉතින් මේ මග පෙන්වීම යටතේ එතුමාට තමන්ගේ අම්මා තුල එතුමා දැක්කා ජේසුගේ දිව්‍ය හෘදය කෙරෙහි මහා භක්තියක්. ඉතින් උන්වහන්සේට ලොකු පන්නරයක් වුණා මේක
ජේසුස්ගේ දිව්‍ය හෘදයට ලොකු ආදරයක් දක්වන්න. ඉතින් කුඩා කාලේ පටන් වහන්සේ යනවා ජේසුස්ගේ දිව්‍ය හෘදයේ එක්තරා දේවස්ථානයකට. මේ හරිම ලස්සන ජේසුස්ගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාවක් උන්වහන්සේ දකිනවා මේ දේවස්ථානයේදී. ඉතින් මේ ප්‍රතිමාව ඉදිරියේ බොහෝ වෙලාවල් උන්වහන්සේ යනවා යාඥා කරන්න. ඉතින් මේ තරම් ජේසුස්ගේ දිව්‍ය හෘදයට ගැඹුරු භක්තියක් දක්වපු උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ පොඩි කාලේ දෙවියන්ට යාඥා කළා තමයි. දෙවියන්ට කොන්තේ උත්පු කරා පවුලේ යාඥා කරද්දී නැත්නම් පාසලේදී යාඥා කරනකොට. හැබැයි පෞද්ගලිකව ලොකු ගැඹුරු භක්තියක් තිබුණේ නැහැ. ඉතින් එක සිද්ධියක් වුණා උන්වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට අපිට නම් කරන්න පුළුවන් වෙන. මොකක්ද උනේ? උන්වහන්සේ එතුමා සාමාන්‍යයෙන් තමන්ගේ පාසලේ විභාගයට යනකොට දැන් විභාගවලදී අනිත් විෂයන් වලට සමහර වෙලාවට අඩුවෙන් ලකුණු ගන්නවා වෙන්න පුළුවන්. කොහොම හරි සමත් වුණාට කවදාකවත් විනය ඒ කාලේ රිපෝට් කාඩ්ස් වල සාමාන්‍යයෙන් විනය සම්බන්ධයෙන් ලකුණු දෙන ක්‍රමවේදයක් තිබුණා. මේ විනය සම්බන්ධයෙන් කවදාකවත් අඩු ලකුණු අරන් එන්නේ නැහැ ගෙදරට. ඒ විතරක් නෙමෙයි එතුමාගේ අම්මා වුණු දෝන ලුසිලියා තුමිය දරුවා ඕන විෂයකට ලකුණු අඩු වෙන්න පුළුවන්. හැබැයි එතුමිය බාර ගන්නවා කමක් නැහැ. හැබැයි විනය ඩිසිප්ලින් සම්බන්ධයෙන් කවදාකවත් එතුමිය ඉවසුවේ නැහැ තමන්ගේ දරුවා අඩු ලකුණක් නැත්තම් ෆේල් වෙනවා දකින්න. දවසක් මොකක්ද සිද්ධ වුනේ? මෙතුමා තමන්ගේ රිපෝට් කාඩ් එක තමන්ගේ ඇගයීම් පත්‍රය ලබනකොට මේ විභාග සම්බන්ධයෙන් එතුමා ලකුණු බලාගෙන යනකොට දකිනවා මේ ඩිසිප්ලින් නැත්නම් විනය සම්බන්ධයෙන් හරිම අඩු ලකුණක් සර් දීලා තියෙනවා. තමන්ගේ ගුරුතුමා දීලා තියෙනවා. එතුමා කල්පනා කරා මං කවදාකවත් පන්ති කාමරයේ සර් ගන්නනකොට කතා කරලත් නැහැ, ළමයිකේ ගහගෙනත් නැහැ. මම මොනාහරි මම මේ කරන දින වැඩ කරලා තියෙනවා කවදාකවත් ගෙදර වැඩ අතපසු කරේ නැහැ. එහෙනම් මේක අසාධාරණ ලකුණක්. මෙහෙම ඇයි මට අඩු ලකුණක් දීලා තියෙන්නේ? මේක මං හරි ගස්සන්න ඕන. මං හරි ලකුණක් දාන්න ඕන මෙතනට. ඉතින් පුංචි දරුවෙක් පෑන අරන් හරි ගස්සන්න හදනවා. හැබැයි සිද්ධ වෙච්ච වැරද්ද වෙනස් කරනවා වෙනුවට උනේ මහා විනාශයක්. දැන් හොඳට පේනවා පෑනකින් මෙතන කුරුටු ගාලා මොන හරි දෙයක් කරන්න හදලා කියලා. එතුමා කල්පනා කරා දෙයියනේ මේක අම්මා දැක්කොත් මට ලොකු ප්‍රශ්නයක් වෙනවම තමයි. වැස්සක් වැටෙන්න ගත්තා. හිතුවා හරි හොඳම අවස්ථාව. රිපෝට් කාඩ් එක අරගෙන යනවා වැස්සට. අඩුම තරමේ වතුර ටිකට තෙමෙන්න සලස්සලා හරි මොන හරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඊට වඩා විනාශය දෙගුණ වුණා. දැන් හොඳටම පේනවා මේ දරුවා මොන හරි දෙයක් කරන්න හදලා තියෙනවා තමයි කියලා. එතුමා යනවා ලොකු බයකින් ගෙදරට. ගෙදරට යනකොට අම්මා කෙලින්ම අහන්නේ පුතේ රිපෝට් කාඩ් එකකෝ. බොහොම බයෙන් අම්මා ගාවට අරන් යනවා රිපෝට් කාඩ් එක දෙන්න. මේ දෝන ලුසිලියා එතුමාගේ අම්මා විනය සම්බන්ධයෙන් ලකුණ දකිද්දිම අහනවා පුතේ මේ ඩිසිප්ලින් වලට ලකුණ විනය සම්බන්ධයෙන් ලකුණ වෙනස් කරන්න හදලා තියෙනවද? නෑ අම්මේ සර් අසාධාරණයක් කළා. එක සැරින්ම අම්මා අහන්නේ එහෙනම් මට හොර වැඩ කරන දරුවෙක් ඉන්නවද මගේ දරුවා හැටියට? මේ ප්‍රකාශනය මේ කතාව එතුමාගේ හදවතට වදින්නේ අකුණක් වගේ. තරහා ගන්න බැරි වුණා මේ අම්මා කියපු කතාව. එතුමිය කියනවා මම වාගේ තාත්තව යවනවා වාගේ ගුරුවරයාව හම්බෙන්න. මේ සිද්ධිය වෙන්නේ සිකුරාදා දවසක. ඉතින් අම්මා කියනවා මම සවුන්ද දවසේ යවනවා වාගේ තාත්තව සර්ව හම්බෙන්න. බැරි වෙලාවත් සර් මට කිව්වොත් ඔයා වැරද්දක් කරලා තියෙනවා කියලා, ඔයා අවංක නොවන වැඩක් කරලා තියෙනවා කියලා මම කෙලින්ම ඔයාව යවනවා මේ ගෙදරින් එළියට. කොහෙටද? කරාසා කියන එක්තරා දුර බැහැර ඉස්කෝලේකට. මේ ඉස්කෝලේ තිබුණේ මේ විනය නැති දරුවන්ව නැත්තම් වස දරුවන්ව සමහරලාට විනයානුකූලව හදන්න. එතුමාට පුදුමාකාර දරා ගන්න බැරි වේදනාවක් හට ගන්නවා. ඇයි? අම්මව දාලා කරාසා කියන ඉස්කෝලේට යන්න සිද්ධ වෙච්ච හින්දා නෙමෙයි, තමන්ගේ අම්මව දාලා යන්න සිද්ධ වෙන නිසා. ඉතින් පුංචි දරුවෙක් විදිහට මේක මහා වේදනාවක්. මේ වේදනාවත් එක්කලා තමයි ඒ දවස ගත කරේ. ඊළඟ දවසත් එනවා. ඊට පස්සේ ඉරිදා දවස එතුමා යනවා දිව්‍ය පූජාවට. දිව්‍ය පූජාවට යනකොට එතුමා හිතුවා ජේසුගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාව ගාව ගිහිල්ලා තමන් හැමදාම යාඥා කරන මේ ප්‍රතිමාව ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ දුක උන්වහන්සේට කියන්න. හැබැයි එතන ඒ උන්වහන්සේගේ දිව්‍ය හෘදයේ ඉදිරියේ ආසනවල හැම කෙනෙක්ම ඉඳගෙන ඉවරයි. ඉතින් එතුමාට ඉඳ ගන්න තැනක් නැහැ. ඉඳගන්න තැනක් හොයාගෙන යනකොට එතුමාට හම්බ වෙන්නේ තේමාතුන් වහන්සේගේ ලස්සන ප්‍රතිමාවක්, ක්‍රිස්තියානින්ගේ පිහිටාදාර මාතාවන්ගේ ප්‍රතිමාවක් තිබුණු එක්තරා ස්ථානයක්. එතන ඉඳන් එතුමා දිව්‍ය පූජාවට සහභාගී වෙන ගමන්ම එතුමා හිතනවා දේවමාතුන් වහන්සේට යාඥාවක් ඇතුව තමන්ගේ දුක ඔප්පු කරන්න. ඉතින් එතුමා බලනවා මේ දේවමාම්මගේ සුරම දිහා. බලනකොට මතක් වෙන්නේ මංගල්‍යස්සු රාජේශ්වරීනේ කියන යාඥාව. ඉතින් මේ මංගල්‍යස්සු රාජේශ්වරීනේ කියන යාඥාව එතුමා හිතනවා මේ දේවමෑණියෝ අම්මා කෙනෙක්නේ, කමක් නැහැ. මම ඔප්පු කරනවා මේ අම්මට මගේ ආඥාව. මංගල්‍යස්සු රාජේශ්වරියනි
ක්‍රපදයා මාතාවෙනි, අපේ ජීවිතේනි, අපේ අමෘතේනි, අපේ ආධාරෙනි මංගල්‍යස්තු. වචනෙන් වචනයෙන් භක්තියෙන් එතුමා යාඥාව කැටියට ඔප්පු කළා. හැබැයි මේ යාඥා උච්චාරණය කරනකොට එතුමා හදවතින් අත්දකිනවා පුදුමාකාර දෙයක්. උන්වහන්සේ කියන උන්වහන්සේ කිසිම අන්දමින් එතුමා දර්ශනයක්වත් යම් කිසි විශේෂ වරප්‍රසාදයක් ලැබුවේ නැහැ. උන්වහන්සේ විශේෂ දෙයක් දැක්කේ නැහැ. සුරුමේ පරිවර්තනයක් වුණේ නැහැ. හැබැයි හදවත තුලින් එතුමාට දැනුණා හරියට නිකන් දේවමාතන් වහන්සේ එතුමාටම කතා කරනවා වගේ. එතුමාට හැඟින්න ගත්තා. දෙයනේ බලන්න මේ අම්මා තුල කොච්චර කරුණාවක් තියෙනවද? එතුමා කල්පනා කරා මගේ අම්මා තුලත් මම දකින්න ලොකු ආදරයක්. හැබැයි මේ අම්මා තුල හිතා ගන්න බැරි තරම් මහා ආදරයක් මට හැඟෙනවා. පුදුමාකාර ආදරයක්. ඉතින් අපේ ජීවිතේනේ, අපේ ආමෘතේනේ, අපේ ආධාරේනේ. එතුමා කල්පනා කරනවා දෙයනේ එකම ආධාරය මේ අම්මා නෙමේද? එකම කරුණාව මේ අම්මා නෙමේද? වෙන මොන කරුණාවක්ද? මේ අම්මා තුල තමයි මගේ ප්‍රශ්නෙට විසඳුම මට හොයාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිමාව දිහා බලනකොට එතුමාට දැනුණා හරියට නිකන් දේවමාතන් වහන්සේ. උන්වහන්සේ මහා ශුද්ධවන්ත උත්තමාවියක්. හැබැයි උන්වහන්සේ ලොකු තේරුම් ගැනීමක් ඇතුව මේ ප්ලීනියෝ කියන පුංචි දරුවා දිහා, මේ පෞකාර දරුවාගේ පුංචි ප්‍රශ්නේ, මේ මහා ප්‍රශ්නය ලොකු තීරුම් ගැනීමක් ඇතුව උන්වහන්සේ බලාගෙන ඉන්නවා. හැබැයි උන්වහන්සේට හැඟුණා දේවමෑණියෝ උන්වහන්සේට ප්‍රකාශ කරනවා, දරුවා මං කෙරෙහි විශ්වාස කරන්න, මම ඔබේ හැම ප්‍රශ්නයකටම සහනය ලබා දෙනවා. ඔබේ ජීවිතයට සහනයේ විසඳුම මම විතරයි. ඉතින් මේ මහා වරප්‍රසාදය ලබාගෙන ලොකු සැනසීමක් එක්කලා එතුමා යනවා ගෙදරට. ඉතින් පස්සේ මේ අම්මා යවනවා තාත්තව පස්සිදා ගුරුතුමාව හම් වෙන්න. ඉතින් ගුරුතුමාව හම් වෙද්දි මේ ගුරුතුමා කියනවා, පිළිගන්නවා මේ ගුරුතුමා අතින් එක්තරා අත්වැරදීමක් සිද්ධ වුණා. ඒ හින්දායි අඩු ලකුණක් මේ දරුවට හම්බුනේ. ඉතින් මේ වැරද්ද නිවැරදි කරන්න ඕන කියලා ගුරුතුමාත් පිළිගන්නවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මේ ප්ලීනියෝ කොරියඩි ඔලිවෙරා තුමාගේ මවට ලොකු සහනයක් ලැබෙනවා. හැබැයි මේ සිද්ධිය බැලුබැලමට පුංචි සිද්ධියක් වුණත් එතුමා කියනවා මේ සිද්ධියෙන් පස්සේ මට ලොකු හයියක් වුණා, ලොකු අත්දැකීමක් වුණා මේ දේවමාතන් වහන්සේගේ ආදරය. මම ජීවිතේ කිසිම ප්‍රශ්නයක කවදාකවත් උන්වහන්සේව සැක කළේ නැහැ. ඉතින් මේ පණිවිඩයමයි මම ඔබටත් ලබා දෙන්න කැමතියි. ඔබේ ජීවිතයට සහනය, ප්‍රේමය, ඔබේ ජීවිතයට ඇත්ත සැනසීම ලබන්න තියෙන එකම විසඳුම දේවමාතන් වහන්සේගේ නිර්මල හෘදයත්, ඒ නිර්මල හෘදය තුලින් ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය කරා ගමන් කිරීම. ඉතින් අපි පුරුදු වෙමු මේ දේවමාතන් වහන්සේ තුලින්ම ජේසුස් වහන්සේ විතර ළඟා වෙන්න. දේවමාතන් වහන්සේගේ නිර්මල හෘදය තුලින් ජේසුගේ දිව්‍ය හෘදය කරා ළඟා වෙන්න. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. සල්වේ මරියා.